කවදා හරි ඔබට හිතුණද ඔබ ආසම කරන චිත්‍රපටයක ප්‍රධාන නළුවාගේ මුහුණ වෙනුවට ඔබේ මුහුණ තිබුණ නම් කොහොම තියෙයිද කියලා? නැත්තම් මීට දශක ගණනාවකට කලින් මියගිය කෙනෙක් අද කාලේ වීඩියෝවක පෙනී සිටිනෝ ඔබ දැක තිබෙනවද? මීට වසර කීපයකට කලින් මේ සිනමා ක්ෂේත්‍රයේ ඊටා මිල අධික තාක්ෂණයකින් පමණක් කළ හැකි දෙයක් වුණත් අද වන විට කෘතිම බුද්ධිය හෙවත් AI වරහා මේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙලා තිබෙනවා. අද විද්‍යාවෙන් සොයමු තුලින් අපි කතා කරන්නේ මේ ඩීප් ෆේක් තාක්ෂණය ක්‍රියා කරන්නේ කොහොමද සහ මිනිත්තු කීපයකින් කෙනෙකුගේ මුහුණක් තවත් කෙනෙකුට ඊටා තාත්විකව බද්ධ කරන්නේ කොහොමද කියන විද්‍යාත්මක පසුබිම ගැනයි. එහෙනම් අපි යමු වීඩියෝවට. හිතන්නකෝ හෙට උදේ අවදි වෙද්දී මේ කවදාවත් නොගිය තැනක කවදාවත් නොකියපු දෙයක් කියන තමන්ගේම වීඩියෝ එකක් අන්තර්ජාලේ වෛරස් වෙලා තියලා දැක්කොත් කොහොමද කියලා. ඒක නම් ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. ඒත් ඉතින් ඉස්සර නම් මේ වගේ දේවල් කරන්න අර හොලිවුඩ් චිත්‍රකාරවලට මාස ගණන් කාලයයි ලොකු මුදලකුයි වේදම් කරන්න ඕනනේ. ඕ හරියටම හරි. හැබැයි අද අපි මේ කරන ගැඹුරු කතාබහට පදනම් වුණු විද්‍යාවෙන් සොයමු කියන මූලාශ්‍ර සටහන් පෙළ කියවද්දී මට තේරුණ දේ තමයි 2017 දී ආපු ඩීප් ලර්නින් තාක්ෂණයත් එක්ක මේ දේවල් සාමාන්‍ය මිනිස්සු අතරම පත් වෙලා කියලා. අනිවාර්යයෙන්ම දැන් ඕනෑම කෙනෙකුට මේ කරන්න පුළුවන් තත්ත්වයක් අවිත් තියෙන්නේ. අන්න ඒකයි. ඉතින් අද අපි මේ විමර්ශනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ඩිජිටල් මායාව. ඒ කියන්නේ ඩීප් ෆේක් තාක්ෂණය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා පාසල් ළමයෙකුට උනත් තේරෙන විදිහට සරලව කතා කරන එක. හරි. අපි මුලින්ම මේ තාක්ෂණයේ මූලික ක්‍රියාමාදිය දිහා බලමු. මේකේ හදවත විදිහට වැඩ කරන්නේ ඔටෝ එන්කෝඩර් කියලා හඳුන්වන පද්ධතියක්. මෙතන එන්කෝඩර් සහ ඩීකෝඩර් කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අර මුහුණු මාරු කරන්න ඕන කරන අයගේ ෆොටෝස් ගොඩක් මුලින්ම සිස්ටම් එකට දෙන එක ගැනද ඔය කියන්නේ? ඔව් හරියටම. ඡායාරූප දහස් ගණනක් මුලින්ම දෙනවා. ඊට පස්සේ තමයි මේ එන්කෝඩර් එක වැඩ පටන් ගන්නෙ. පොඩ්ඩක් ඉන්න. මට මේක තේරෙන විදිහට මම කියන්නම්. මේක හරියට අර දිග ලියුමක් SMS එකක් කරනවා වගේ වැඩක් නේද? ඒ කිව්වේ කොහොමද ඒක වෙන්නේ? මේ එන්කෝඩර් එක කරන්නේ අර දීපු පින්තූරවල තියෙන ඇස් නහය වගේ වැදගත් ලක්ෂණ ටික අරගෙන කුඩා දත්ත කේතයකට ඒ කියන්නේ SMS එකකට ලඝු කරන එක. ඊට පස්සේ අර ඩීකෝඩර් එක කරන්නේ ඒ SMS එක කියවලා ආයෙත් සම්පූර්ණ මූණක් හදන එක. මම හිතන්නේ එමය. අන්නේ උපමාව නම් නියමටම ගැලපෙනවා. එක්කෙනෙකුගේ මූණේ හැංගීම් අනිත් කෙනාගේ මූණට කාවත් දාන්නේ අන්නේමයි. හැබැයි මේක තව තාත්වික කරන්න GANs එහෙමත් නැත්නම් ජෙනරේටිව් ඇඩ්වර්සරියල් නෙට්වර්ක්ස් කියන තාක්ෂණයක් පාවිච්චි කරනවා. අම්මෝ නමනම් ටිකක් බර වැඩි. මේ ගෑන්ස් කියන්නේ කෘත්‍රිම බුද්ධි පද්ධති දෙකක් අතර යන රණ්ඩුවක් වගේ දෙයක්ද? ඔව් නිකං තරංගයක් වගේ දෙයක් තමයි එතන වෙන්නේ. මෙතනදී AI පද්ධති දෙකක් එකිනෙකා එක්ක තරංග කරනවා. එකක් උත්සාහ කරනවා ව්‍යාජ රූපයක් හදලා අනිත් පද්ධතියව රවට්ටන්නේ. එතකොට අනිත් එක කරන්නේ මොකද්ද? ඒකේ වැරදි අල්ලන එකද? හරියටම හරි. අනිත් එක කරන්නේ ඒ හදන රූපේ තියෙන අඩුපාඩු හොයන එක. මේක හරියට අර හොරසල්ලි අච්චු ගහන කෙනෙකුයි ඒක අල්ලන්න ඉන්න පොලිස් නිලධාරියෙකුයි වගේ වැඩක්. මාරයිනේ. හන්දිමට මේ ව්‍යාජ රූප හදන පද්ධතිය කොච්චර දක්ෂ වෙනවද කියනවනම් ඇත්තද බොරුද කියලා හොයාගන්න බැරි තරමට මේක සාර්ථක වෙනවා. හැබැයි මට මෙතන පුංචි ප්‍රශ්නයක් එනවා. නිකංම මූණක් තවත් මූණකට මාරු කරපු පළියට ඒක ඇත්තම ඇත්තයි කියලා පේන්නේ කොහමද? සමේ පාට උනත් එකිනෙකාට ගොඩක් වෙනස් නේද? අන්න එතනයි මේ තාක්ෂණයේ සියුම්ම තැන තියෙන්නේ. මුහුණත් නිකම්ම අලවලා මදි. ආලෝකයේ වැටෙන දිශාව, සමේ තියෙන සිදුරු සහ රැලි වැටීම් පවා හරියටම ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ පුංචිම දේවල් පවා හොයලා බලනවා කියන එකනේ. අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙවෙයි, AI එකෙන් සබ්සර්ෆස් ස්කැටරින් කියන දේත් කොපි කරනවා. ඒ කියන්නේ ආලෝකයේ සමහරා ගමන් කරන විදිය. හිතන්නකෝ කන පිටුපසින් ආලෝකය වැටෙනකොට ඒක රතු පාටට පේනවා නේද? අන්න ඒ වගේ සියුම් දේවල් පවා මේ පද්ධතියෙන් අනුකරණය කරනවා. ඒ කියන්නේ මේක බොරුවක් කියලා අඳුරගන්න එක ප්‍රායෝගිකවම ගොඩක් අමාරු වැඩක්. ආලෝකය වැටෙන විදිය පවා කොපි කරනවා නම් මේකෙන් සමාජයේ ලොකු විනාශයක් කරන්න උනත් පුරවන්නේ. ඔව් ඒ අවදානම තදින්ම තියෙනවා. හිතන්නකෝ මේක දේශපාලනඥයෙකුගේ හරි සාමාන්‍ය කෙනෙකුගේ හරි මූණකට දාලා කෙනෙක් නොකියපු දෙයක් කිව්වා කියලා පෙන්නුවොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම විනාශ වෙන්න පුළුවන් නේද? පැහැදිලිවම.
කෙනෙකුගේ පෞරුෂයට හානි කරන්න මේක ඉතාමත් භයානික විදිහල පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. එනිසාම මේ වගේ ව්‍යාජ වීඩියෝ හඳුනගන්න විදිය ගැනත් අපි හොඳ අවධානයකින් ඉන්න ඕනේ. ඇත්තටම කොහොමද අපි ඒවා අඳුරගන්නේ මොන හරි ඉඟි තියනවද? ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝ වල මුහුණේ දාර බොඳ වෙලා තියෙන්න පුළුවන්. කටවටේ සෙවණලි වල අවුල් තියෙන්නත් පුළුවන්. ඒ වගේම අසාමාන්‍ය විදිහට ඇස් පියලීමත් මේවා අඳුරගන්න පුළුවන් ප්‍රධාන ඉඟියක්. පොඩ්ඩක් ඉන්නේ ඇයි AI එකට ඇස් පියවිල්ල මග හැරෙන්නේ? එච්චර දියුණු තාක්ෂණයකට ඕක හරියට කරගන්න බැලිද? ඒකට හොඳ හේතුවක් තියෙනවා. මේ පද්ධති පුහුණු කරලා තියෙන අන්තර්ජාලයේ තියෙන පින්තූර වලින්නේ. ඉතින් සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගනිද්දී මිනිස්සු ඉන්නේ ඇස්සරගෙන. ඒ කියන්නේ ඇස් පියවෙන ෆොටෝස් අඩුයි කියන එකද? ඔව්. ඒ නිසා AI එකට ඇස් පියවෙන හැටි ගැන තියෙන අවබෝධය සහ දත්ත ගොඩක් අඩුයි. ඉතින් ඒක අනුකරණය කරන්න ගියාම අර කිව්ව වගේ පොඩි අසාමාන්‍ය ගතියක් පේන ගන්නවා. දැන් තේරුණා. ඒ කියන්නේ තාක්ෂණයේ තවමත් අඩුපාඩු තියෙනවා. හැබැයි ඉතින් අපි හැමතිස්සෙම මේකේ අවධානය ගැනම හිතලා බය වෙන්න ඕනේද? තාක්ෂණය කියන්නේ ආයුධයක් විතරයිනේ. මේක හොඳ දෙයකට පාවිච්චි කරන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. හිතන්නකෝ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන අනාගතයේදී ළමයින්ට ඉතිහාසය උගන්වද්දී නිකන්ව පොතක තියෙන රූපයක් පෙන්නනව වෙනුවට අතීතයේ හිටපු වීරයෙක්ව හරි නායකයෙක්ව හරි සජීවීව ප්‍රතිනිර්මාණය කරලා පෙන්වන්න පුළුවන්. වව් ඒක නම් මාරම අදහසක්. ඔව් ඒ වගේම විද්‍යාව උගන්වද්දී ඇල්බර්ට් අයින්ස්ටයින්ම ඇවිත් තියරිය පැහැදිලි කරනවා වගේ හදන්නත් පුළුවන්. ඒකේ ඉගෙන ගන්න එක ගොඩක් ආකර්ශනීය වෙයි. ඇත්තට මේක ඇඟිලි පොලා යන තරමේ අපූර්ව අදහසක්. ඉගෙන ගන්න එක ඊළඟ මට්ටමටම යාවි. කොහොනත් මේ සටහන් ටික කියවුවම සහ අපේ මේ කතාබයන් පස්සේ මට හිතෙන දේ මේකයි. අපි මෙච්චරකල් කිව්වේ ඇසින්දුට සාක්ෂි තමයි ප්‍රබලම දේ කියලා නේද? ඔව් සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ එහෙමනේ. ඒ තාලෝකයේ සමහරහා යන විදිහ පවා AI එකකට මෙච්චර සූක්ෂමව කොපි කරන්න පුළුවන් නම් අනාගතයේදී සත්‍ය කියන දේ අපි කොහොම නිර්වචනය කරයිද? ඇහැට පේන දේත් බොරුවක් නම් අපි විශ්වාස කරන්නේ මොකද්ද කියන එක අපි හැමෝම හිතන්නම ඕන කාරණයක්. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආයෙත් හම්බෙමු.